ප්‍රතිජීවක කියන්නේ අනර්ඝ ඖෂධයක් වුණත් හරිහැටි භාවිතා නොකළොත් වෙන්නේ අමාරුවේ වැටීමක්. සෙම්ප්‍රතිශ්‍රාවක් හැදෙන ගමන් එමොක්සිලින් කල්ලක් හෝ වෙනත් ප්‍රතිජීවකයක් ගන්න එකෙන් වෙන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් ඇති වෙලා ඔබට හදිසි රෝග තත්ත්වයකදී ඒ ප්‍රතිජීවක භාවිතයට ගත නොහැකි වීමෙන් මරණයට පත් වෙන්නයි. අනෙක් කාරණේ තමයි එම ඖෂධ වෛද්‍යවරුන් නියමිත කළ කාල සීමාව තෙක්ම ගන්න ඕන. ගත්තාට පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරිම වෙලාවට ලබා ගන්නත් අවශ්‍යයි. ඒ කියන්නේ දවසට එකපාරක් නම් සෑම දවසේම එකම වේලාවට. දවසට දෙපාරක් නම් පැය 12කට වරක් ලෙසත්. දවසට දෙවරක් නම් පැය 8කට වරක් ලෙසත්. දවසට 4 පාරක් නම් පැය 6කට වරක් ලෙසත් ලබා ගැනීම අනිවාර්යයි. එමෙන්ම ඇසිත්‍රොමයිසින් ප්‍රතිජීවකයේ ගන්නා කෙනෙක් කෑමට පැයකට පෙර හෝ කෑමෙන් පැය 2කට පසුව ලබා ගන්න අවශ්‍යයි. නයිට්‍රොෆියරන්ටින් ලබා ගන්නවා නම් එම ඖෂධය හොඳින් ක්‍රියාත්මක වෙන්න විටමින් C සමග ලබා ගන්න. එමෙන්ම ගර්භණී සමයේ කිසි විටක වෛද්‍ය උපදෙස් නොමැතිව ප්‍රතිජීවක ලබා නොගන්න. ඉතින් තවත් දවසක හමු වෙනතුරු ඔබට සුවබර දවසක්.